එකට වෙන් කරලා තියෙන හොට් එකක් ගැන කියන්නේ. එතෙන්ට ගියාම ඔයාලට පුළුවන් achievement point 100කුත් දිනා ගන්න. හරිද? achievement point 100 ඉන්නේ. මම නම් achievement point 100 මේ දිනාගත්ත. ඒ කියන්නේ මම ටික එතෙන්ට ගියා. ඔයාලට පේන ඇති මගේ achievement point 100 මේ තියෙන්නේ. මට achievement point 100 හම්බුණා. හරිද? ඔයාලට පුළුවන් මේ සිටියත් අරගෙන මෙන්න මේ emote එක ගන්න මේ achievement point හදා ගන්න. ටිකක් මේ point හදාගන්න. ඉතුරු point ටික ඔයාලා හදා ගන්න. ඒ වගේම මේ ඔයාලට පෙන්නන්නම් මම මෙන්න මේකක් තියෙන්නේ. ඔව් මෙන්න මෙතෙන්ටත් ගියාකි. මම මෙන්න මේතරිනුත් achievement point 100ක් හොයාගත්තේ මම. ඒක ගැන පොඩි ඒ කියන්නේ ඒක ගැන වීඩියෝ එකක් මම ගේන්නම්. හරිද? දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ මුලින්ම. ඔයාලට තියෙන්නේ ඔයාලා බොරුවට BR නැත්නම් යන්න එපා යාළුවනේ. ඔයාලගේ රෑන්ක් බස් එක ගන්න. හරිද? කෙලින්ම දාගන්න battle royale එකක්. හරිද? battle royale එකේ අපි ගත්තාම පේන තියෙන නේද? solar area මේකේ Bermuda කල්හාරි නෙක්ස්ට්‍රා කියන තුනක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒවා ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් මේ වගේ ඉන්නේ ඔයාලා වැටලා පෙන්නන්නේ. අන්න ඒ තුන අයින් කරලා solar කියන එක විතරක් තියන්න. හරිද? දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ. ඒක දැම්මහින් පස්සේ පේනවා select petrol කියලා petrol කියන එකට කියලා solar කියලා. ඔයාලට ඕනම් පුළුවන් team ගිහලා ගහන්න නැත්නම් තනි තනියෙන් ගිහලා ගන්න. මම ලේසියෙන් විදිහට කියන්නම් තනියෙන් ගිහලා ගහන්න. හරිද? දැන් match එක start කරන්න. If they think I'm a monster, I'll give them a monster. If they think I'm a monster, I'll give them a monster. If they think I'm a monster, I'll give them a monster. Tadi යාළුවනේ අපි ටික වෙලා කිමු. ඒකකින් වෙලා යනවා ගොඩනට පිස්සු. They think I'm a monster. හරි ඔන්න අපි මැච් එකට එන්ටර් වුණා. දැන් ප්ලේන් එකේ ඉන්නේ. මං කියලා දෙන පියවරටම කරන්න යන්නේ. හැබැයි මේ මෙතෙන්ට යද්දි ටිකක් අමාරුයි. හරිද? මං කරන විදිහටම හරියටම කරන්න. මටත් 60 පැයක් ගියා ඕකට යන්න. ඒත් අපි දැම්මලු කොහොම හරි යන්න. මේ කියන්නේ සෝන් එකක් වෙනානේ. ඒකින්ද ඉක්මනට මේ අපි වැඩේ කරන්නේ. නැත්තම් සෝන් එක නෝරාත් නෑ. හැබැයි සෝන් එකම තමයි වැඩේ කරගත්තට පස්සේ. හරි ඉන්නේ දැස්කින් නැත්තම් මම මට දාපන්නේකෝ. දැන් මේ යන්නේ තියෙන්නේ. දැන් වල පේන කියන්නේ Battle Royale. Battle style. අන්නේ කියන්නේ පැත්තට යන්නේ. කියන්නේ පැත්තට අදාළව කියන්නේ. හරිද මාගේ යාළුවනේ? එන්නේ මේකේ දෙන්නේ යන්නේ. යාළුවනේ මෙහෙමයි කරන් තියෙන්නේ. කියන්නේ රෝද දිගාවුත්. ඒකේ රෝද මේ ටයර් පැත්තට අපි කඩාවගෙන බිද්දගෙන දුවගෙන යන්න ඕනේ. හරිද? මෙන්න මේ ආකාරයට ලස්සනට අපි දුවාගෙන යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ රෝදයක් තියෙනවා. යම්මට අපිට තියෙන්නේ මෙන්න මේ රෝදෙට පැනගන්න. අම්මේ කොන්න මේ ඉතින් දැන් නැගගන්න. නැගලා ඉවර වෙලා මෙන්න මේ රෝදෙට පායිනවා. එන්නේ පස්සේ පෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ තව රෝදයක් තියෙනවා. ඔන්න ඔය මෝඩෙක් වගේ නම් වැටෙනවා. කරන්න බෑනේ ඉතින්. අය කමන්නේ අපි දැන් ආයෙමත් පයිසෙ දෙමු. හරි දැන් අපිට තියෙන්නේ ආයෙමත් පායින්ද අනේ අම්මෝ. මේක දිගේ වටන්න වෙයිද මට? කරන්න බෑනේ යාළුවනේ. මට පේන්නේ වැඩි තමයි මෙන්න මේ මගුල්. දැන් අපි ආයෙමත් පයින් ගම්මු අරන්. හිතර හැයි අරන්. අනේ අම්මෝ. ෆෝන් එකේ ඉන්න කලින් ඉතින් අපි යා ගන්න ඕන. දැන් මේ වගේ වෙද්දි මට කීනවා. හරිද?
ඔය පින්වනි මා එක්ක දිගට ඇවිස්සෙනවා. ඒ ගරිනට තේරෙන්නේ නැත්නම් මේ අපි වගේ අහිංසක ළමයින්ව යවන්න ඕන කියලා. මේ ඔතෙට යන්න. හරි මේ කරන්න බෑ යාළු. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ විදිහේ වැඩක් කරන්න. මෙන්න මේ විදිහට දුවලා යන්න තියෙනවා. මෙන්න මේ කොහොමද ගියා? කොමඩි මගුල් නැග්ගන්න යාළුවනේ පේනවනේ මට වෙන්නේ කරදර. අයියෝ. මේ අම්මෝ යාළුවනේ මම මේක පායවලයි. ඔයාලට පේනවා තිය රූපින් පේනවනේ ජලෝ සය. දෙයක් විහිදවත් යන්න. ඉතින් ඉතින් මෙන්න මේ ආකාරයට අපි එක දිගට යන්න. දෙන්න පුතේ මේ ෆෝන් එක නෙමෙයි දැන් මොන එකකවත් දැන් නම් නගිනවා. ඒ කොණ්ඩම හදපු පාරේ නේද? හරි ඕකේ. හරි මං ආව යාළුවනේ. දැක්කනේ ඔන්න ඔය විදිහට කරන්න. ඊට පස්සේ ඉතින් ගැම්මන ගන්න යාළුවනේ. හරිද? දැන් මේක කරන් ටකස් දාලා මැරුණත් කවන්නේ කියලා යාළුවනේ මෙන්න මේ පුටුවේ ඉඳගෙන ඉන්න. ඉතින් ඉඳගෙන ටිකක් වෙලා මේ විදිහට ඉන්නවා. ඔන්න ඉතින් ඔයාලට පොටු එකක් උඩන් ගෙවුවේ. මෙන්න මේ විදිහට පුටුවට වෙලා අරන් එකේ ඉන්න. දැන් යාළුවනේ මෙහෙම එකක් තියෙන. චුට්ටක් වෙලා හිටියෙන් පස්සේ අචීව්මන්ට් පොයින්ට් එක හරියනවා. දැන් ටක් ගන්න නැගිටලා මෙන්න මේ වඳුරා යූස් කියන බටන් එක ගන්න. ඒකට ඔයාලට තුන් පාරක් පුළුවන් මේ රූපෝපව එක යූස් කරන්න. එතකොට ගැම්මට මේ විදිහට බහිනවා. නැත්නම් ඩිසෝල්ට වල මැරෙන්නේනේ යාළුවනේ. දැන් ඔයාලා දකින්නේ මාගේ ක්‍රමවේදය. ඔයාලත් මේ විදිහට කරන්න යාළුවනේ. දැන් ඉතින් අපි මැච් එකේ දිනු ගැම්මත් තමයි මම ඔයාලට මැච් එක ප්ලේ කරන එක ඔයාලට පෙන්වන්නේ. ඒකට හේතුව වීඩියෝ එක තව දික් වෙන හින්දා ඔයාලා මේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකකුත් දාලා ෂෙයා පාරකුත් දාන්න. ඒ වගේම ඔය පහළ තියෙන ලයික් බටන් එකට පයින් පාරක් ගහලා යන්න. හරිද? සෝරි ටොපියක් ඈ. ගන්න නැද්ද ටොපියක්. මේමයි හරිද? මම වීඩියෝට කිව්වේ. ඔකට පයින් ගාලා ෆෝන් කඩාගන්න එපා යාළුවනේ. ඔක ක්ලික් කරලා ඔයාලා එන යන්න. අද වීඩියෝ බලමු හැමෝටම ස්තුතියි යාළුවනේ. ජය වේවා. බයි බයි.